ඔය අපේ රටේ යනවා නේද ප්‍රශ්නයක් මේ දවස්වල ගල් අඟුරු බාලයි කියලා. ඇමතිවරු කතා වෙනවා නේද පුතේ? ඒක නිසා ලොකු පාඩුවක් වෙලා තියෙනවා කියලා. ඒත් අපිට බැලුව බැලමට ඒක ගැන හිතෙන්නේ නැහැනේ පුතේ. ඔතන ගොඩක් වෙලාවට තියෙන ආවස්තික පිළිවෙත් පුතා. අපි මේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ ශිෂ්‍යයෝ හැටියට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනි. පුතේ අහගන්නකෝ. දැන් ඔතන කියන්නේ මේ වගේ කතන්දරයක් පුතේ. දැන් ඔය ගල් අඟුරු බාලයක ඇත්ත. ඔතන ලොකු අලාභයක් පාඩුවක් වෙන්නේ කොහොමද පුතේ? මෙන්න මෙහෙම කතාවක් ඔතන වෙන්නේ. හරි. බාල ගල් අඟුරු ගෙනවපු එක හරි. එතන පාඩුවක් තියෙනවා. දැන් අපේ නොරොච්චෝලේ බලාගාරේ දවසකට හිතන්නකෝ පුතා 1000ක විදුලියක් ඒකක 1000ක විදුලියක් නිෂ්පාදනය කරනවා කියලා. ඒකක 1000. උදාහරණ හරිද? නමුත් ඔය බාල ගල් අඟුරු යොදවලා පුතේ නිෂ්පාදනය කරන්න පුළුවන් කියන්නේ ඒකක 500ක් පුතා. ඒත් අපේ රටට 1000ක අවශ්‍යතාවයක් තියෙනවා ඒකක. එතකොට මෙන්න මේ ඉතුරු 500 බාල ගල් අඟුරු දැම්මට පස්සේ නිපදවන්න පුළුවන් කියන්නේ 500ක් පුතා. නමුත් තව 500ක අවශ්‍යතාවයක් තියෙනවා අපිට. කලින් ගල් අඟුරු ඒවා දාලා ඒකක 1000 නිෂ්පාදනය කරනවා. නමුත් දැන් 500යි නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට පුතා තව 500ක් නිෂ්පාදනය කරන්න අපිට වෙන මොනවා හරි භාවිතා කරන්න වෙනවා. හිතන්නකො ඩීසල්. ඩීසල්නේ පුතා භාවිතා කරන්නේ අනිවාර්යයෙන්. එතකොට එන්නේ ඩීසල් මිලදී ගන්න අපිට කොස්ට් එකක් දරන්න වෙනවා. අන්න එතන තව පාඩුවක් එනවා. ඒ වගේම පුතා මෙන්න මේ බාල ගල් අඟුරු දාලා හිතන්නකෝ යන්ත්‍ර මොනවා හරි වෙලා අලුත් වැඩියා කරන්න යනවා කියලා. අන්න එතනත් ලොකු කොස්ට් එකක් යනවා පුතා. ඔන්න ඔය වගේ ඇතුලේ හැංගිච්ච ඔකට අපි කිව්වා වක්‍ර පිරිවැය කියලා. මොකද කිව්වේ වක්‍ර පිරිවැය. අන්න ඒ වගේ පිරිවැය රාශියක් එකතු වෙලා තමයි පුතා ඔය ඇමතිවරු කියන්නේ මෙන්න මෙච්චර පාඩුවක් වෙනවා කියලා පුතා. අපි කතන්දරේ ඇත්තද නැත්තද කියලා දන්නේ නැහැ. අපිට ඔය ආරංචි වෙන දේවල් එක තමයි පුතා මම ඔයගොල්ලන්ට විස්තර කරේ. ඔතන තියෙන පුතා ආවස්තික පිරිවැය.